සකයාලු සිළු දෙනාටම ආයිබෝන් කියලා පිළිගන්නවා රණා YouTube channel එකට. හැමදාම වගේ අදත් ඔයාලට ගෙනාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ දිවුලපිටියෙන් නගරයටම කිලෝමීටර් 3මාරක් විතර දුරින් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට ගොඩාක් වටිනා කියන ඉඩමක් මේක. මුලින්ම අපේ channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරලා අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න. ඔයාලගේ ඉඩ ගන්න විකුණ ගන්න බලාපොරොත්තු වෙනවා නම් 30 නම්බරයට WhatsApp හෝ normal call එකක් ගන්න. මේක තියෙන්නේ වල්පිට. ඔයාලා දන්නේ නැති දිවුලපිටිය ඉඳන් කුරුණෑගල පැත්තට කිලෝමීටර් 3ක් විතර එනකොට වල්පිට හන්දිය. වල්පිට හන්දියෙන් හැරලා මීටර් 200ක් විතර ඇතුලේ තමයි මේ ඉඩම පිටලා තියෙන්නේ. ඇතුළ වුණාට මේකේ ඉඩමට දෙපැත්තකින් පාරවල් තියෙනවා. ඉස්සරහා තියෙනවා අඩි 15ක විතර කාපට් පාට මුණ දාලා ගමට ඇතුල් වෙන තැන. ඒ වගේම ගොඩක් වටිනා කියන ඉඩමම් පර්චස් 30ක. ඔයාලට පේනවා ඇති ඉඩමට දෙපැත්තකින් තියෙනවා පාරවල් දෙකක්. මේ තියෙන කුරුණෑගල පාරේ ඉඳලා එන්න තියෙන ප්‍රධාන පාර. මේ අතුරු පාරක් තියෙනවා. මේකේ ගොඩක් අඩුවට දෙන්නේ මේකේ පර්චස් 30ක් තියෙනවා. පර්චස් 30ට පොයින්ට් එකක් අඩුයි. 29.9ක් තියෙනවා. පර්චස් 30ම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ ඔය 30 නම්බරේටම කෝල් එකක් දීලා විස්තර දැනගන්න, විස්තර කතා කරගන්න. මේ හරිය පර්චස් එක මිල ලක්ෂ 2මාරක් පයින්නෝ. සල්ලි හදිස්සියක් නිසා තමයි මේ ගානට දෙන්නේ. මේකේ සම්පූර්ණ මිල කියන්නේ ලක්ෂ 45යි. මිල ගණන් පොඩි ගාසියෙන් සාකච්ඡා කරලා ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඉඩම ගොඩක් වටිනා කියන ඉඩමක් මේක. තැනිතලා ඉඩමක්. ඒ වගේම කොස් පොල් තියෙනවා. ඔයාලට ව්‍යාපාරයක් කරගෙන යන්නත් පුළුවන්. පොඩි කඩ කාමරයකුත් තියෙනවා. ඒ වගේම යාළුවනේ මතක් කරලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඊට කඩන් විකුණ ගන්න හෝ මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. ඉඩම් ගෙවල් ගන්න බලාපොරොත්තු වෙන අයට මේක ඉඳලා කුරුණෑගල පාරට මීටර් 200ක්වත් නැහැ. කාපට් පාර තියෙන අඩි 15ක විතර කාපට් පාරක් තියෙන්නේ. මීටර් 200ක් විතර දුරින් තමයි කොළඹ කුරුණෑගල පහ පාර තියෙන්නේ වල්පිට සෙඩ් එක ගාවටම. ඔයාලගේ ඉඩකඩ විකුණ ගන්න බලාපොරොත්තුවක් කියනවා නම් ඔයාලට පුළුවන් ওই 30 නම්බරේටම WhatsApp හෝ normal call එකක් කරගෙන විස්තර කතා කරගන්න. එහෙමනම් යාළුවනේ අදට ගිහිල්ලා එන්න මතක් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේ like එකක් comment එකක් දාන්න. මේ ඉඩම සම්බන්ධව කතා කරගන්නවා නම් ඔයාලට පුළුවන් ওই 30 උඩින් දිස්සෙන්